අද හදනවා මාළු හොද්දක්. ඔන්න ලුණු, සුදු ලුණු, කවුමිරිස් ටිකක් ටෙම්පරාදු වෙන්න දාලා කුරුඳු පොට්ට දාලා ඊට පස්සේ දානවා මසාල කරාබන. ටිකක් බැදෙන්න. මාළුකට අත දාලා තියෙනවා. මම දැන් තක්කාලි දැම්මා, වතුර දැම්මා. තා ටිකක් වෙලා දැම්මුනාට පස්සේ කිරි දානවා. හොඳ එතකොට කසයි. මම කරපිංචක් දැම්මා, කුරුඳු පොට්ටුත් දැම්මා, මසාල කරාබුනක් දැම්මා. දැන් ටිකක් හිමීට හැඳිගා ගන්න ඕනේ එහාට මෙහාට. පෙරලෙන්න. නැත්තම් එක පැත්තනේ දැන් දෙන්නේ. පිරෙන්නම වතුර දාන්නේ මාළු වැහෙන්න. ඒක රස නැහැ. මෙන්න මම පොල් කිරියක් දෙන්නේ. දැස් කිරි නෑනේ. පවුඩර් එක තමයි දිය කරලා දාන්නේ. අනේ කටහරවලනේ. පොට්ටක් මම දැන් මේක දැන් හැදි ගන්න නෑ. දැන් දෙපැත්තෙන් වල හොලවන්න ඕන. හොලවලා හැදි ගන්න. හැදි ගන්න නැතුව හොලවලා ගන්න ඕන. ටික හෙලවෙන්න. හැදි ගෑවොත් එහෙම මේ මාළු හොද්ද දැන් නම් හරිම රසයි. කිරි ටිකකුත් දාලා විනාඩි 20ක් විතර දැම්බෙන්න තිබ්බා. සියමල දිය කරලා දාලා ගොඩක් රසයි. මාළු කිලෝ 2කමාරක්. එහෙනම් ඔයාලත් විතර බලන්න හොඳේ.